ඊගාවට කියනවා සුද්ධ ජීවීන්ට අධික වර්ධන වේගයක් තියෙනවා කියලා. මොකද්ද මේ සුද්ධ ජීවීන්ගේ අධික වර්ධන වේගය කියන්නේ? දැන් සත්වයේ ගත්තොත් අධික වර්ධන වේගය කියන්නේ දේහ ස්කන්ධයේ නැත්තම් ජීවීන්ගේ අප්‍රතිවර්ත ලෙස සිද්ධ වෙන දේහ ස්කන්ධයේ වැඩිවීමනේ. හැබැයි සුද්ධ ජීවීන්ගේ දැන් බැක්ටීරියාවක් ගත්තොත් සෛලයේ ලොකු වීම නෙමෙයි අතරම මෙතන වර්ධනය ගැන කතා කරන්නේ. මෙන්න මේ වගේ වර්ධනයක් තමයි එතන කියන්නේ. මේ බලන්න. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ සුද්ධ ජීවී සෛලයක් කියලා ගමු බැක්ටීරියා සෛලයක්. මේක ද්විඛණ්ඩනයේ දෙකක් වෙනවා. ඊට පස්සේ ඒ දෙක මෙහෙම හතරක් වෙනවා. ඒ හතර මෙහෙම අටක් වෙනවා. මේ මොකද්ද? අපි හිතමු මේකට ගත වෙන කාලය t කියලා. මේකට t කාලයක් ගත වෙනවා. මේකටත් t කාලයක් යනවා. මේකටත් t කාලයක් යනවා. මෙන්න මේ වගේ සිද්ධියක් කියලා හිතමු අපි. මේකෙදි උනේ මොකද්ද? දැන් මේක සුද්ධ ජීවී ගහණයක් කියලා හිතමු අපි. දැන් එක සෛලයයි තියෙන්නේ මම අතර තියෙනවා. අපි කමන්නේ ගහණයක් කියලා හිතමු. මොකද්ද උනේ? ඒ ගහණේ දෙගුණ වුණා. අපි ඒකට කියනවා සාමාන්‍ය ජනන කාලය කියලා. ඒ කියන්නේ සුද්ධ ජීවී ගහණයන් දෙගුණ ඉන්න ප්‍රමාණය දෙගුණයක් වීමට ගත වන කාලය. නැත්තම් සාමාන්‍ය ජනන කාලය කියලා තමයි මේකට කියන්නේ. මේක සුද්ධ ජීවීන්ගේ හරි අඩුයි. මේක ටයිම් එක අඩුයි. ඒක තමයි මේගොල්ලන්ගේ වර්ධනයේ අධික වර්ධනයට හේතුව. ඒ කියන්නේ ගහණය දෙගුණයක් වෙන්න ගතවන කාලය අඩුයි. ඒ කියන්නේ වර්ධන වේගය වැඩි. ඒක ඇයි එහෙම වෙන්නේ? ඒකට වෙන්න හේතුව තමයි මේගොල්ලන්ගේ දේහයේ පෘෂ්ඨික වර්ගඵලය පරිමාවට දරන අනුපාතය වැඩි වීම. ඒ කියන්නේ සුද්ධ ජීවී සෛල ගොඩාක් කුඩයිනේ. ගොඩාක් පොඩි. අපි දැන් සුද්ධ ජීවීන් කියන එක පාඩම් පටන් ගන්නදිනම් කිව්වනේ. පියවි ඇසට නොපෙනෙන ජීවීන් කොටස් යන්නේ මේගොල්ලෝ. එතකොට මේගොල්ලන්ගේ දේහයේ පෘෂ්ඨික වර්ගඵලය පරිමාවට දරන අනුපාතය ගොඩාක් වැඩි යකේක තියෙනවා. මේ බලන්න. මේ ගත්තොත් එහෙම මේ දැන් මේ තියෙන්නේ සුද්ධ ජීවී සෛලයක්. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ පෘෂ්ඨික වර්ගඵලය. මේ තියෙන්නේ පරිමාව. මෙන්න මේ පරිමාව, ඒ කියන්නේ මෙන්න මේ වර්ගඵලය පරිමාවට දරන අනුපාතය සුද්ධ ජීවීන්ගේ වැඩි. ඒ කියන්නේ දේහ සෛලය පොඩි වෙන්න පෘෂ්ඨික වර්ගඵලය පරිමාවට දරන අනුපාතය වැඩි වෙනවා. ඒක මම මෙන්න මේ උදාහරණයෙන් පෙන්නන්නම්කෝ. ඒක හරියට තේරෙන්නේ නැත්තම් මේ බලන්න. මේ තියෙන්නේ ඝනකයක්. ඝනකයක් ගත්තොත් එහෙම ඉතින් මේකේ දිග පළල උස කියන එක තුනම සමානයිනේ. හරි. මේ තියෙන තව ඝනකයක්. මේක ටිකක් මීට වඩා ලොකු එකක්. මේ බලන්න. ගණකයක්. හරි. මේක මීටර් 10ක් දිගයි. එක ධාරයක් මීටර් 10ක් දිගයි, මීටර් 10ක් පළලයි, මීටර් 10ක් උසයි. එකක් දිග මීටර් 1ක් පළල මීටර් 1ක් උස ගණකයක්. මේකේ වර්ගඵලය බලන්න. මේකේ වර්ගඵලය වෙන්නේ එක පැත්තක වර්ගඵලය 6න් වැඩි කරාම එන එකනේ. එතකොට 6යි වර්ග මීටර. මේකේ කීයද? මේකේ එන්නේ එක E1 එක E2 කියලා ගමු. හරි. මේකේ එන්නේ 10 වරක් 10 100යි 600යි වර්ගඵලයේ වර්ග මීටර. එතකොට මේකේ පරිමාව කියන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසනේ. එතකොට මේකේ එන්නේ එක වැඩි කිරීම එක කීයද? 1යි ඝන මීටර. මේකේ බලන්න 10 වැඩි කිරීම 10. ඒ කියන්නේ කීයද? V2 වෙන්නේ. මේකේ එන්නේ 10යි ඝන මීටර. දැන් මෙන්න මේ කියන වැලියු එක මේ පොඩි ඝනකේ බලන්න. එතකොට A බෙදීම V වැලියු එක පොඩි ඝනකේ කීයද එන්නේ? 6 බෙදීම 1නේ 6යි එන්නේ. A බෙදීම V කියන එක මේකේ 6යි. මේකේ බලන්න. මේකේ එන්නේ 600 බෙදීම 1000නේ. එතකොට බින්දු කැපිලා ගියාම 0.6යි. අන්න දැක්කද? ප්‍රමාණයෙන් ලොකු වෙද්දි දේහ පෘෂ්ඨික වර්ගඵලය පරිමාවට දරන අනුපාතය අඩු වෙනවා. ඒ කියන්නේ දේහ සෛලයකටත් ඒ වගේම තමයි. ඒ කියන්නේ දේහ සෛලය වැඩි ලොකු වෙන්න මේ පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය පරිමාවට දරන අනුපාතය අඩු වෙනවා. සෛල ලොකු වෙන්නේ. ඒතකොට පොඩි සෛලවල දේහ පෘෂ්ඨික වර්ගඵලය පරිමාවට දරන අනුපාතය වැඩි. මේ බලන්න. මේ තියෙන්නේ සුද්ධ ජීවී සෛලයක්. මේ අනුපාතය කොහොමද සුද්ධ ජීවීන්ගේ වර්ධන වේගය වැඩි වෙන්න බලපාන්නේ? ඒක බලපාන්නේ මෙන්න මෙහෙමයි. මේ තියෙන දැන් සුද්ධ ජීවී සෛලයක්නේ. මේ සෛලයේ ඇතුළට ද්‍රව්‍ය ගලා එනවා. අපද්‍රව්‍ය එළියට ගලන් යනවා. ගලාගෙන අපද්‍රව්‍ය එළියට ගලන් යනවා. තව ද්‍රව්‍ය ඇතුළට ගලන් එනවා. මේක මේ වේගය වැඩි වෙනවා මෙන්න මේ අනුපාතය වැඩි වෙනවත් එක්කම.
ඒ කියන්නේ මේ අනුපාතය වැඩි වෙනවත් එක්කම මේ අනුපාතය වැඩි වෙන්න ද්‍රව්‍ය ඇතුළට ගලා ඒම ඇතුළේ තියෙන අපද්‍රව්‍ය එළියට ගලා යාම කියන එක වැඩි වෙනවා. ඒකම එක දෙයක් වැඩි වෙනවා. මොකද්ද? පරිවෘත්තීය ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පරිවෘත්තීය වැඩි වෙනවා. සුද්ධ ජීවනයේ පරිවෘත්තීය වැඩි වෙනවා. එතකොට පරිවෘත්තීය වැඩි වෙද්දී මෙන්න මේගොල්ලන්ගේ සෛල ගුණණය වීම වැඩි වෙනවා. සෛල ගුණණය වීම වේගවත් වෙනවා කියන්නේ මොකද්ද? ගහන එයක් දෙගුණ වෙන්න ගතවන කාලය අඩු වෙනවා. නැත්නම් සාමාන්‍ය ජනන කාලය අඩු වෙනවා. එතකොට සුද්ධ ජීවීන්ගේ සාමාන්‍ය ජනන කාලය රඳා පවතින මෙන්න මේ A බෙදීම V කියන අනුපාතය මත. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් බලන්නකෝ. A බෙදීම V අනුපාතය සාමාන්‍ය ජනන කාලය. එතකොට කොහොමද ප්‍රස්තාරයෙන් ඕනේ? මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි යන්න. මේක මෙහෙමම ඕනේ නැහැ. මේ කොහමද වැඩි වෙන ප්‍රස්තාරයක් තමයි තියෙන්න ඕන. හරිද? එතකොට සුද්ධ ජීවීන්ගේ දේහ පෘෂ්ඨික වර්ගඵලය පරිමාවෘත ධර්ම අනුපාතය වැඩි වෙන්න සාමාන්‍ය ජනන කාලය නැත්නම් ගහණය දෙගුණ වෙන්න ගත වෙන කාලය වැඩි. ඒක උනේ මේ සුද්ධ ජීවී සෛල ගොඩාක් පොඩි හින්දා.